නරියා සහ කේජු කෑල්ල. කපටි නරියා වචන කිහිපයකින් මේ කේජු කෑල්ල ගත්තේ කොහොමද? මේ දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. එකමත් එක කාලෙක ගස්වලින් පිරුණු ලස්සන වනයක කපටි නරියෙක් ජීවත් වුණා. ඔහුගේ නම රතු. රතු හරිම බුද්ධිමත්. ඒත් කෑම හොයන්න මහන්සි වෙන්න ඔහුට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ඔහු හරිම කම්මැලි. ඒත් හරිම කපටි. එක දවසක් උදෑසනක රතු බොහෝම බඩගින්නෙන් වනයේ පුරා ඇවිදිමින් හිටියා. අද නම් හොඳ කෑමක් හොයාගන්නම ඕනේ. ඔහු කුස අල්ලාගෙන කියලා. ඔහු ගස් යට ගස් උඩ බලනවා. පාර දෙපසත් කෑම සොයනවා. නදිය අසලටත් ගියා. ඒත් කෑමක් හමුුනේ නැහැ. ඒ වෙලාවේ ඔහු අහසට බැලුවා. උසක් ගසක කපුටෙකු කෙනෙක් ඉඳගෙන හිටියා. මේ කපුටාගේ නම කලු. කලුගේ කටේ ලොකු කේජු කෑල්ලක් තිබුණා. රතුගේ ඇස් දිලිසුණා. ඒ කේජු කෑල්ල නම් හරිම රසපාටයි කියලා ඔහු හිතුවා. ගස ඉතා උස නිසා පැනලා ගන්න බැරි වුණා. රතු ටිකක් හිතලා බලලා කපටි සිනාවක් hina වුණා. හරි. දැන් මගේ බුද්ධිය පාවිච්චි කරන වෙලාව. ඔහු කීවා. රතු ගස යටට ගොස් මෘදු හඬින් කතා කළා. අහෝ, මේ වනයේ ලස්සනම දිලිසෙන මේ කපුටා කවුද කියලා මම හිතුවා. දැන් නම් මට තේරුණා මේ කලු. කලු පුදුම වෙලා ඔහු දිහා බැලුවා. රතු තවදුරටත් කියලා මේ කපුටා ගැන වර්ණනා කළා. ඔයාගේ පිහාටු කොච්චර දිලිසනවද? හරිම අලංකාරයි. ඒත් මම අහලා තියෙනවා ඔයාගේ සින්දු කියනවා නම් ඉතාමත් ලස්සනයි කියලා. කලුගේ හිත සතුටින් පිරුණා. ඇත්තටම මගේ සින්දු අහන්න කැමතිද? ඇත්තෙන්ම මට අද වාසනාවන්ත දවසක් වෙයි. රතු උත්තර දුන්නා. කලු ගී ගායනා කරන්න කට විවෘත කළා. කා ඒත් කට අරිනවත් සමග කේජු කෑල්ල බිම වැටුණා. රතු ඉක්මනින් එය අල්ලාගෙන ස්තුතියි ලස්සන කපුටා කියලා කේජු කෑල්ල කන්න පටන් ගත්තා. කලුට දැන් තේරුණා ඔහුව රැවටුණු බව. ඔහු නිහඬව සිතාගත්තා. ප්‍රශංසාවට රැවටෙන්නේ නැතුව කටයුතු කරන්න කලින් හිතන්න ඕනේ කියලා. ඊළඟ දවසක රතු නැවතත් ගස අසලට ආවා. අදත් ගීතයක් ගායනා කරනවද කියලා ඔහුගෙන් ඇහුවා. මේ වර කලු කේජු කෑල්ල කකුල යට තබාගෙන hina වුණා. මම දැන් ඉගෙනගෙන තියෙනවා. කපටි වචනවලට රැවටෙන්නේ නැහැ. කල්පනාවෙන් සහ බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ කියලා. රතුට ගොඩක් ලැජ්ජ හිතුණා. රතු ඊට පස්සේ ලැජ්ජාවෙන් බිම බලාගෙන එතනින් ගියා. අධික ප්‍රශංසාවට ඉක්මනින් විශ්වාස නොවන්න. හිතලා බුද්ධියෙන් තීරණ ගන්න. ඔයාලා මේ කතාවෙන් ගත්ත පණිවිඩය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහැරෙන්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටූන් එකෙන් නැවත හමු වෙමු. සුබ දවසක්.